YouTube කොපිරයිට් එකක් කියන්නේ මොකක්ද? මේකෙන් වෙන ඉෆෙක්ට්ස් මොනවාද? කතා කරමු මේ ගැන. අපි ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ කොපිරයිට් එකක් කියන්නේ කියලා. මේ කොපිරයිට් කියන එක YouTube එක විතර නෙමෙයි. අපි කරන ඕනෑම කාර්යයකදී බලපාන්න පුළුවන්. තමාගේ ඕනෑම බුද්ධිමය දෙයක් බලා තමාගේ හඟවා සමාජයට මුදා හැරීම විශාල වරදක්. එවැනි වරදවල් වැළැක්වීමට යොදා ගන්නා ක්‍රමවේදය තමයි අපි මේ කොපිරයිට් කියලා හඳුන්වන්නේ. කෙටියෙන් කිව්වොත් අන් අය විසින් ලියූ පොත්, අන් අය විසින් සැකසූ චිත්‍රපටි, අන් අය විසින් සැකසූ නාට්‍ය, අන් අය විසින් සොයාගත් නිපැන වගේ දේවල් තමාගේ අය හඟවා සමාජයට මුදා හැරීමේ වරද වැළැක්වීමට යොදා ගන්නා ක්‍රමවේදය තමයි අපි මේ කොපිරයිට් කියලා හඳුන්වන්නේ. අපි දැන් බලමු මොකද මේ YouTube කොපිරයිට් එකක් කියන්නේ කියලා. මමත් පෞද්ගලිකව මේ කාරණයට මුහුණ දීලා තියෙනවා. මේ YouTube කොපිරයිට් කියන එක ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි YouTube copyright claim. දෙවෙනි එක තමයි YouTube copyright strike. මේ දෙකේ ඔයාගේ channel එකට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන් වර්ගය තමයි YouTube copyright strike කියන්නේ. මේ YouTube copyright claim කියන වර්ගයෙන් ඔයාගේ channel එකට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඔයාට බලපාන්නේ ඔයා වෙන කෙනෙක්ගේ මියුසික් එකක් ඔයාගේ වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට පාවිච්චි කළොත් හරි නැත්නම් වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් ඔයාගේ channel එකේ පබ්ලිෂ් කළොත් හරි විතරයි. මේ YouTube copyright claim ගොඩක් වදින්නේ වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වලට. ඉතින් ඔයා YouTube එකේ සර්ච් කරලා ගන්න ඕනම මියුසික් එකකට හෝ වීඩියෝ එකකට මේ copyright claim එකක් වදින්න පුළුවන්. ඉතින් කොහොමද මේකෙන් ගැලවිලා ඉන්නේ? මේකට තියෙන හොඳම සහායකම විසඳුම තමයි YouTube audio library එක. ඒක කරන්නේ මෙහෙමයි. ඔයා කරන්න ඕනේ ඔයාගේ YouTube studio එකට යන එක. දැන් ඔයාට මේ වම් පැත්තේ තියෙන menu එකේ පල්ලෙහාටම ගියාම ඔයාට බලා ගන්න පුළුවන් audio library කියලා section එකක්. ඔයා ඒක උඩ එකපාරක් click කරන්න ඕනේ. දැන් ඔයා ඒක ක්ලික් කරාට පස්සේ මෙතන මියුසික් ගණනාවක් බලා ගන්න පුළුවන්. ඔයාලට මේවා එකින් එක බලන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන සින්දුව ඉස්සරහින් තියෙන මේ ප්ලේ බටන් එක ක්ලික් කරන එක. මේ ටික විතර නෙමෙයි මෙතන යටට ගියාට පස්සේ ඔයාට මේ arrow keys පාවිච්චි කරලා ඉස්සරහට තියෙන pages වගේම පිටිපස්සට තියෙන pages වලට යන්නත් පුළුවන්. ඔයාලට හරියන සින්දුව හම්බුනාට පස්සේ මෙතන මේ තියෙන download කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ PC එකේ download section එකට ඔයාට අවශ්‍ය කරන music එක download කරගන්න පුළුවන්. ඔයාට මේ විදිය අමාරු නම් ඔයාට කරන්න තියෙන්නේ මේ search bar එක උඩ ක්ලික් කරන එක. දැන් මෙතන ජෙන කියන එක උඩ ක්ලික් කරන්න. දැන් ඔයාට මෙතන music styles ගොඩක් බලා ගන්න පුළුවන්. මම උදාහරණයක් විදිහට මෙතනින් rock කියන එක apply කරනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍ය කරන ස්ටයිල් එක ඉස්සරහින් ටික් එකක් දාලා ඇප්ලයි කියන එක ඔබට. දැන් මේ තියෙන්නේ rock music. ඔයාට මේකෙත් කලින් වගේම ඉස්සරහා වගේම පිටිපස්සේ pages වලට arrow keys පාවිච්චි කරලා යන්න එන්න පුළුවන්. මේකෙත් කලින් වගේම ඔයාට අවශ්‍ය කරන සින්දුව ඉස්සරහින් තියෙන download button එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ PC එකේ download section එකට මේක download වෙනවා. ඊළඟට තමයි භයානකම දේ තියෙන්නේ. ඒ තමයි copyright strike. මේකෙන් ඔයාගේ channel එකට එන්න පුළුවන් හානිය මොකද්ද? නිකම්ම හිතන්න ඔයාට copyright strike එකක් වැදුනයි කියලා. මේක දවස් 90කට පස්සේ expire වෙනවා. හැබැයි මේ දවස් 90 තුලදී තව copyright strike දෙකක් වැදුනොත් ඔයාගේ channel එක එහෙම්ම ban වෙලා යනවා. ඊට පස්සේ ඔයාට කවදාවත් මේ channel එකට වීඩියෝ එකක් publish කරන්න වෙන්නේ නැහැ. ඉතින් නිකමට හරි ඔයාට copyright strike එකක් වැදුනොත් ඔයා මේ දවස් 90 තුල ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ දවස් 90 තුලදී ඔයා YouTube එකෙන් search කරලා ගන්න කිසිම music එකක් ඔයාගේ වීඩියෝ background music එක විදිහට පාවිච්චි කරන්න එපා. එහෙම මියුසික් එකක් ඔයාගේ වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක විදිහට පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාට දෙවෙනි කොපිරයිට් ස්ට්‍රයික් එකක් වදිනවා. ඉතින් මේ දවස් 90 තුලදී ඔයාට දෙවෙනි කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනොත් ඉතුරු වෙලා තියෙන දවස්වල කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න එපා. මොකද YouTube එකටත් වරදින්න පුළුවන්.
එහෙම වැරදිලා ඔයාට ආයිමත් කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදුනොත් ආයි කිසිම දවසක ඔයාට YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බෑ. හැබැයි ඔයාට මේක තමාගේ තහවුරු කරලා කොපිරයිට් ස්ට්‍රයික් එක අයින් කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩක් අමාරුයි. මොකද තුන්වෙනි කොපිරයිට් ස්ට්‍රයික් එක වැදිලා තියෙන හින්දා. ඉතින් මේක ඔයාගේ නෙමෙයි නම් බොරුවට ඔයාගේ කියලා ඩිස්පියුට් එකක් දාන්න එපා. මොකද YouTube එකේ ඔයාගේ නෙමෙයි කියලා දැනගත්ත ගමන් ඔයාගේ channel එක බෑන් කරනවා. හිතන්න ඔයා දවස් ගණන් මහන්සි වෙලා කාලය පැය ගණනින් වැය කරලා දහස් ගණන් මුදල් වියදම් කරලා අමාරුවෙන් හදන වීඩියෝ එක තව කෙනෙක් ලේසියෙන්ම කොපි කරලා එයාගේ channel එකේ publish කරලා එයාගේ දියුණුවේ එක්ක views ගන්න වෙන්න පුළුවන් නැත්නම් subscribersලා ගන්න වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් revenue එක වැඩි කර ගන්න වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට පාවිච්චි කරොත් ඔයාට කොහොම හිතෙයිද මේ වගේ තමයි ඔයාටත් කොපිරයිට් ස්ට්‍රයික් දෙන අයට හිතෙන්නේ. ඒ හින්දා කවදාවත් වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් කොපි කරලා ඔයාගේ channel එකේ පබ්ලිෂ් කරන්න එපා. මොකද ඒක ගොඩක් වැරදි දෙයක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරන්න.